දැන් ක්‍රිකට් ගහද්දී දුවගෙන ඇවිල්ලා බෝලේ දාන්න ඒකනේ නැත්තම් ඉඳලා දාන්න පුළුවන් එහෙම එච්චර මාසි වෙන්න ඕනේ නැහැ පුටුවක් තියාගෙන මේ ග්‍රීස් එක ළඟ පුටුවක් තියාගන්න කියලා හරිනවා එහෙම දුවගෙන ඇවිල්ලා ගන්න මොකද දුවගෙන ඇවිල්ලා ඇඟට ගන්න වේගයක් තියෙනවනේ ඇඟට ගන්න වේගය ඔටෝම තියෙනවා මොකේද බෝලේ ඊට අමතරව තවත් එකක් දුන්නාම ගොඩක් ලොකු වේගයක් එනවා ඒතර ෆාස්ට් බෝලර් කෙනෙක් වුණාම මොනව වෙන්න ඕනද වේගෙන් විසික් කරන්න පුළුවන් වගේම වේගෙන් දුවන්නත් පුළුවන් වෙන්න ඕනේ අයි වේගෙන් දුවලා කෙනෙක් යම් ස්ටෙප් ගානකදී තොරණේ වෙලා ඇවිල්ලා ලබා ගන්න අවසාන වේගය කොහොමත් බෝලෙට තියෙනවා. ඊට අමතරව තවත් වේගයක් දීලා තමයි බෝලෙ විසික් කරන්නේ. ඒතර අපි දුවලා අවසානයේදී ලබා ගන්න වේගය කියන එක කොහොමත් බෝලේ තියෙනවා. අපි ගිහින් දුවලා ගිහින් බෝලෙ මෙහෙම අතෑරියත් අපි දුවලා ගිහින් නැවතිලා අතෑරලා හරියන්නේ නැහැ. කියන්නේ දැන් දුවලා ගිහින් සමහර කට්ටිය ඉන්නේ අර එහෙම බෝල් කරන්නේ. අර ඉස්කෝලේ වල ඉන්නේ හරියද අපි මැච් ගහද්දී ඌ අර හෙන්න ඉන්නවා දැන් පිච් එකේ අර බවුන්ඩරි ඉඳන් ඌ දුවගෙන එන්නේ. බවුන්ඩරි ඉඳන් දුවගෙන ඇවිල්ලා ග්‍රීස් එක ළඟ නැවතිලා දානවා මෙහෙම බෝලේ. මම ඉන්නේ. ඌ දුවපෙකින් වැඩකුත් නැහැ. ඇයි? ඌ ඇවිල්ලා නැවතුනාට පස්සේ ආයිසරයක් බෝලේ වේගේ බිඳුවක් කරනවා ඊට පස්සේනේ දාන්නේ. ඉතින් නැවතිලා ඉඳලා දැම්මත් එකයි එහෙම දැම්මත් එකයි. ඒතර පුළුවන් තරම් දුවලා ඇවිල්ලා ඇඟේ වේගයේ උඩරිම වෙන වෙලාවට තමයි බෝලේ දාන්න ඕනේ. ඇඟේ වේගයේ උඩරිම වෙලාවට බෝලේ දාන්න ඕනේ. තේරෙනවද කියන්නේ?